ආයිබෝන් කියලා පිළිගන්න ඔයාලා හැමදෙනාම අපේ YouTube channel එකට අද ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ OSPOS customers නැත්නම් අපේ OSPOS විකුණුම් පද්ධතිය අපෙන් අරගෙන ඉන්න customers ලා නිරන්තරයෙන්ම අහන ප්‍රශ්නයකට උත්තරයක් තමයි අද කියලා දෙන්න යන්නේ. ඒ තමයි කොහොමද ඔයාලගේ use accounts වල password වෙනස් කරගන්නේ නැත්නම් ඔබගේ භාවිත ගිණුම් වල මුරපද කොහොමද වෙනස් කරගන්නේ කියලා තමයි අද ඔයාලට මම කියලා දෙන්න යන්නේ. හොඳයි අපි වැඩේ පටන් ගමු. මුලින්ම අපි කරන්න ඕන අපි සිස්ටම් එකට ලොග් වෙන්න ඕන. අපි admin user account එකකින් ලොග් වෙන්න ඕන. නැත්නම් අපිට user name password වෙනස් කරන්න employee කියන section එකට යන්න දෙන්නේ නැහැ. මම demo එක පාවිච්චි කරන්නම් මේ වෙලාවේදී. user name එකයි password එකයි හරියටම type කරොත් මේ විදිහට එන්නේ නැහැ. නමුත් වැරදි type කරොත් මේ විදිහට එනවා. අපි ආයෙ try කරමු. මේ message එකක් આવුත් ඒකෙන් කියන්නේ ඔයාගේ user name එක හරි password එක හරි වැරදි කියලා. දැන් අපි ආයෙත් try කරලා බලමු. දැන් හරි අපි ටිකක් තිරේ මන් ටිකක් ලොකු කරගන්නම් ඔයාලට බලන්න ලේසි වෙන්න. අපි admin user account එකකින් log වුණාට පස්සේ අපි යන්න ඕන කාර්යාලයට ගිහිල්ලා නැත්නම් ඔෆිස් ගිහිල්ලා මේක ඉංග්‍රීසි වලින් තියෙන්නේ සිංහලෙන් ඕනනම් කාර්යාලයට ගිහිල්ලා employees ගිහිල්ලා අපිට password එක වෙනස් කරන්න ඕන employee ගේ account එක තෝරලා දැන් උදාහරණයක් මෙතන කන්දය දිනේෂ් කුමාර admin@kdk.net එකක් තියෙනවා ගුණරත්න තාරකා මෂානි කියලා එකක් තියෙනවා කන්දය දිනේෂ් කුමාර කියලා තව account එකක් තියෙනවා. අපි මේ තුන්වෙනි account එක බලමු. ඒක edit කරන්න අපි මේ ඒ employee ට අදාළ ඕන අපිට මෙතන click කරලා මකන්න අලුත් account එකක් හදන්න පුළුවන්. නමුත් අපිට password එක වෙනස් කරගන්න අපි කරන්න ඕන සරල දෙයක් තියෙන්නේ. ඒ භාවිත ගිණුමට අදාළ record එක ඉදිරියෙන් තියෙන මෙන්න මේ update employee කියන button එක click කරන්න ඕන. එතකොට මේ වගේ window එකක් එනවා. ඉතින් මුලින් නම් මතක තියාගන්න මේ වගේ window එකක් ආපුවම මේවට කියනවා pop up window කියලා. මේ pop up window එකේ පිට කොහේරි ඔයගොල්ලෝ click කරොත් මේක නැති වෙනවා. ඒකින්ද අනිවාර්යෙන් ඒ pop up window එක ඇතුලේ කරන දේවල් save නොකර වෙන කොහෙවත් pop up window එකේ පිට click කරන්න එපා. මෙතෙන්ට ආවට පස්සේ අපිට පුළුවන් login යන්න. මේක ඕන කියන account එක. දැන් අපිට පුළුවන් අපි කැමති අලුත් password එකක් දෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් submit කරන්න. මම දැනට මේකේ තියෙන password එකම දෙන්නම්. මොකද්ද අපි තියෙන්නේ අපි මේකේ දැනට තියෙන password එක අපි මම බලා ගන්නම් චුට්ටක් ඉන්න අපේ වෙබ් අඩවියට ගිහිල්ලා නැත්තම් කස්ටමර් කෙනෙක් ඇවිල්ලා ඩෙමෝ එක බලන්න આવොත් එයාට ඒක බලන්න බැරි වෙන හින්දා මම ඩෙමෝ එකේ තියෙන password එකම අපහු දෙන්නම්. ඕන කියන එක නතර තියෙන්නේ owner@kdk.net/ospos කියලා. right අපි ඒකම දෙමු. මේ password එක මෙතනට දෙන්න අලුත් password එක ආපහු ඒ password එක දෙවෙනි එකට type කරන්න. මේ වගේ ඔයගලන්ට view කරලා බලන්නත් පුළුවන්. ඊට පස්සේ language එක තෝරන්නත් පුළුවන් ඕන නම් මොන language එකද මේ user account එකට ඕනේ කියලා. අපි system language කියලා තියමු. ඊට පස්සේ submit කරමු. submit කරාට පස්සේ මෙන්න මේ වගේ you have successfully updated employee දිනේෂ් කුමාර කන්දయ్య කියලා ආව කියලා කියන්නේ වැඩේ සාර්ථකයි. දැන් අපි log out ගිහිල්ලා log වෙලා බලමු. ඕන කියන account එකකින් password එක අපි අලුතෙන් දුන්න password එක දීලා බලමු. එතකොට මේ විදිහට අපිට log වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මතක තියාගන්න අනිවාර්යෙන් log වුණාට පස්සේ system එක පාවිච්චි කරලා ඉවරයි නම් log out වෙන්නත් අමතක කරන්න එපා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. අපේ මේ POS system එක ගැන වැඩිදුර විස්තර ඔයගොල්ලන්ට බලා ගන්න ඕන නම් මිලදී ගන්න කැමති නම් ඔයාලට ඕන වෙලාවක පුළුවන් kdk.net වෙබ් අඩවියට ගිහිල්ලා සේවාවන් වල මුදුකාංග සංවර්ධන සේවාවන් යටතේ OSPOS විකුණුම් පද්ධති කියන මිනුවට යන්න. ඒ මිනුවට ගියාට පස්සේ ඔයාලට අපිත් එක්ක live chat කරන්නත් පුළුවන්. ඒත් එක්කම වීඩියෝ බලන්න පුළුවන්. සියලු විස්තර සිංහලෙන්ම තියෙනවා. තියෙන පහසුකම් මොනවද ඕගොල්ලන්ට නිතරම අහන ගැටළු වලට පිළිතුරු demo පද්ධතිය YouTube tutorial
ඊළඟට අපේ වෙනම මේ OSPS වෙනුවෙන් පවත්වාගෙන යන අත්පොත ඒ හැම දෙයක්ම ඔයාලට මෙතනින් බලා ගන්නත් පුළුවන්. එහෙනම් KD Tech ආයතන වෙනුවෙන් මම අදට ඔබගෙන් සමුගන්නම්. මගේ නම දිනේෂ්.